අද අපි හදන්න යන්නේ කොස්සට අග්ගලා. මෙන්න බලන්නකෝ අපේ වෙල්ලායේ තියෙන ලස්සන කුරුළු ඇසකින් බලනකොට කොහොමද පේන්නේ කියලා. වෙල්ලායේ මැදට ගියන් වදින උලඟත් එක්ක ඇඟට දැනෙන සනීපේ කියා ගන්න තේරෙන්නේ නැහැ. මහානියර දිගේ අපි යන්නේ කොහෙටද දන්නවද? වෙලමැද තියෙන අපේ පුංචි පැල්කොටේට. ඔන්න අපි අග්ගල හදන වැඩේ පටන් ගන්නයි යන්නේ. මුලින්ම අපි කොස්සර ටික හොදගමුකෝ. ඊට පස්සේ යාච්චියක් කරන් කොස්සර ටික අපි බෙදගමුකෝ හොඳට. මෙන්න මේ වගේ කොස්සර ටික කළු පාට වෙලා තැම්බිලා පුපුර එනකොට එකක් අරන් කාලා බලන්න ඕනේ තැම්බිලාද කියලා. මාර රහක්නේ තියෙන්නේ. ඔන්න දැන් අපිට තියෙන්නේ පොතු ටික සුද්ධ කරලා කොටා ගන්න වැඩි. කොස්සර ටික කොටන්න හසිඳු මල්ලිට බාර දුන්නා. ඔන්න දැන් අපිට තියෙන්නේ කොටාගත්තේ කොස්සැට ටිකට පොල්, ගම්මිරිස්, සීනි පොඩ්ඩක්, ලුණු ස්වල්පයකුත් එකතු කරගන්න. ඊට පස්සේ තියෙන්නේ හොඳට කවලම් කරගන්න. හොඳින් කවලම් වුණ තරමට තමයි රහ තියෙන්නේ. හොඳට කවලම් වෙනකොට මේකේ අමුතුම සුවඳක් එනවා. නිකන් කන්න ආසිතෙන වගේ. යාළුවනේ ඔයාලත් කොස්සට අග්ගලා හදලා කාලා බලන්න. කාලා බලලා අපිට කියන්න අමතක කරන්න එපා. ඔන්න ඔයාලටත් මං ගෙදරදී හදාගන්න විදිය කියලා දුන්නා. ඔයාලත් දැන් හදලා බලන්නයි තියෙන්නේ. හවස් වරුවට කොස්සට අග්ගලා එක්ක කහට කෝප්පයක් තිබුණා නම් මරේ මරු. ඔන්න දැන් අපිට තියෙන්නේ ගුලි ටික හදාගෙන කාලා බලන්නයි. ගස් යට වැටිලා අහක යන කොස් ඇටයකින් කොච්චර පෝෂදායී කෑමක් හදාගන්න පුළුවන්ද බලන්න යාළුවෝ. අම්මෝ සුපිරිම රසක් තමයි තියෙන්නේ. කන්න ආසයි දෙනවා. සුපිරිම තමයි.